Hello cuties! Welcome back to my YouTube channel. අද මං ඔයාලට ගෙනාවේ day vlog එකක්. අද සෙනසුරාදා දවසක්. මං අද නැගිටින්න චුට්ටක් විතර පරක් වුණා. දැන් මං හදන්නේ හොඳ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මගේ කොණ්ඩේ හොඳට පීරගන්න. මොකද මෙහි ආවට පස්සේ ගොඩක් dandruff වෙන්න පටන් ගත්තා. කොණ්ඩේ ටිකක් dry වෙන්න පටන් ගත්තා. ඒ හින්දා මං අනිවාර්යෙන්ම හොඳ hair care routine එකක් පටන් ගන්න වෙනවා. ඔයාලා දන්න මට මෙහෙන් ගන්න පුළුවන් හොඳ hair care products තියෙනවා නම් comment section එකේ mention කරන්න. මගේ room එකේ කලින් තිබ්බ රෝස පැලේ මැරුණ හින්දා මං අලුත් එක්කෙනෙක්ව ගෙනාවා. ඒ හින්දා හැමදාම වතුර දාලා හොඳට පරිස්සම් කරගන්න ඕන. දැන් මං හදන්නේ අද peel off mask එකක් දාන්න. මේක peel off කරාට පස්සේ මාරම ලස්සන glow එකක් මූණට එනවා. මේක ගානක මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. මම මෙහෙට ඇවිල්ලා හරියටම සතියකින් විතර මට උණ හැදිලා හැම්බිරිස්සාව ඇදලා හොඳටම අමාරු වුණා. ඒක දවස් දෙකකින් විතර හොඳ වුණාට පස්සේ කොහෙන්දෝ මන් දන්නේ ලොකු කොන්ද කැකුමක් ඇවිල්ලා මට ඇඳෙන් නැගිට ගන්න බැරි වෙන තරමටම අමාරු වුණා. මට ඇවිදින්න කරන්න යුනි එකේ ලෙක්චර්ස් ගිහින් ඉඳගෙන ඉන්න කිසිම දෙයක් කරගන්න විදිහක් තිබ්බේ නැහැ. කොන්ද අමාරුව වැඩි වෙච්ච තරමට කොන්ද ඉතිමිලා එක පැත්තක් ඇදයි වගේ දැනෙන්න පටන් ගත්තා. ඒක පෙනුණා. ඉතින් ඒ දවස්වල මම හොඳටම ඇඬුවා. මම හිතුවේ මම ඇද වෙයි කියලා. මට මේ කොන්ද අමාරුව කවදාවත් හොඳ කරගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද ඒක ඒ තරම් කාලයක් තිබ්බා. හැබැයි පේන් කිලර්ස් බොන ගමන් තෙල් ගාලා ඒ දේවල් කරද්දී දැන් නැද්දී ඒක ගොඩක් දුරට සනීප වෙලා තමයි තියෙන්නේ. මට මගේ වැඩ කරගන්න පුළුවන් වෙන තරමට. ඉතින් ගෙදර අයත් නැතුව අර ඒක පාරටම හදිච්ච අසනීප ටික මට දරා ගන්න මාරම අමාරු වුණා. මොකද මම බයෙන් හිටියේ ඒක දිගටම තිබ්බොත් මට ජොබ් එකක් කරගන්න බැරි වේවි. ඒ වගේ දේවල්. ඒ වුණාට මට ඔයාලට කියන්න ඕනි උනේ ඒ වගේ තමයි අපේ ජීවිතේ එන අමාරු කාලත් හැමදාම තියෙන්නේ නැහැ. ඒ අමාරු දවස් ටිකේ ටිකක් හයියෙන් අල්ලගෙන ඉන්න ඕනි. හැබැයි ඒක ඉක්මනටම ගෙවිලා අපහු අපිට හොඳ කාලයක් එනවා. ඔන්න දැන් මාස්ක් එක අයින් කරාට පස්සේ පේනව නේද ඔයාලට ග්ලෝ එක? ඊට පස්සේ උදේටයි දවල්ටයි දෙකටම හරියන්න මම ගිහිල්ලා මට බන් එකක් හදාගෙන ආවා. ඒක කාලා ඉතුරු වෙච්ච තව තිරමිසු තිබ්බා. ඒකත් ඉතින් මං ටක් ගාලා කෑවා. දැන් මං එළියට ආවා ලිඩල් එකට යන්න. මට ගන්න ඕනි දෙයක් තිබ්බා. ඉතින් ඒක ගන්න දැන් මං සුපර් මාකට් එකට තමයි යන්නේ. මේ දවස්වල මෙහි කොළ ඔක්කොම හැලෙනවා. ඉන්නකෝ මං ඔයාලට පෙන්නන්න. Hear it in your tone. You slowly let it go. Are you turning off your phone? Ooh, feelings run cold, so cold for you. මම සොක්ස් දාගෙන හිටියේ නේද මම වැඩ වගේ සපත්තු දාන්න නැතු ස්ලිපර්ස් දෙක තමයි දාගෙන ආවේ. ටික දුරක් ඇවිදගෙන යද්දි තමයි තේරුනේ සීතලයි හුළඟයි දෙකම ඒ මදිවට වහිනවා චුට්ටක් අර නිකන් පින්න වගේ. ඒ වුණාට ඉතින් ගෙවල් ළඟ නේ එහෙනම් ඉතින් ඉක්මනට යන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ. මේක තමයි ලිඩල් එක මම ඔයාලට හැමදාම පෙන්නන්නේ. අතුලට ආව ගමන් මම දැක්කේ මෙන්න මේක. හැබැයි මෙතන වෙනදට වඩා මල් අද අඩුයි. අපේ යුනි එක ගාව තියෙනවා එඩික එකක්. ඒ සුපර් මාකට් එකේ තියෙනවා මීට වඩා ගොඩාක් එක ජාති මල්. ඒකට ගිය වෙලාවක මම ඔයාලට පෙන්නන්නම්. මට හිතුණා බොන්න මොන හරි ගන්න ඕන කියලා. එළියේ තියෙන සීතලත් එක්ක මං හරිනම් ගන්න ඕනේ හොට් කොෆි එකක්. ඒ වුණාට මේ ටික දැක්කට පස්සේ මට හිතුණා මේකක් බොන්න ඕන කියලා. ඉතින් මං ඒකයි මට ඕනි පට්ටු එකයි අරගෙන ආවා. මං එද්දි DM එකේ බෑග් එකක් අරගෙන ආවේ. මොකද නැත්තම් මෙතනින් අපිට සල්ලි දෙලා තමයි බෑග්ස් ගන්න වෙන්නේ. මගේ අයිස් කොෆි එකක් බිපී මං ඉතින් හිමින් ගෙදරට යනවා දැන්.
මේ තියෙන අපේ ගෙවල් පිටිපස්සේ තියෙන ලොකුම ලොකු ග්‍රවුන්ඩ් එක. මං ඉස්සෙල්ලා මෙතනින් එද්දී දෙතුන් දෙනෙක් ඇවිල්ලා මෙන්න මේව ගෙඩි ටික කඩ හිටියා. පස්සේ තමයි මට කල්පනා වුණේ මේක දැක්කහම මේ බ්ලූබෙරිද කොහෙද කියලා. හැබැයි ඉතින් මම හරියටම දන්නේ නැහැ මොනවාද කියලා උනට මට ඒව දැක්කම ආස හිතුණා. මං ඒ හින්දා දෙක තුනක් කඩාගත්තා. ගෙදර ගිහිල්ලා අහලා බලනවා කියලා මේවා බ්ලූබෙරිද කියලා. හැබැයි ඉතින් මට ඒක අහන්න අමතක වුණා. ඒ වුණාට බය වෙන්න එපා. මං ඒක කෑවේ නැහැ. හවස් වෙලා අපිට හැලෝවීන් ඩෝනට් හම්බුණා. මේ ටික මගේ ආන්ටි තමයි ගෙනත් දුන්නේ. ඔයාලා දැකලා තියෙනවද අර TikTok එකේ ෆුඩ් චැලෙන්ජ් වල එක කියලා තියෙනවා ඩෝනටුයි ෆ්‍රෙෂ් මිල්කුයි. මට ඒක දැක්ක දැන් මේක දැක්කම ආස හිතුණා try කරලා බලන්න. අපි බලමු ඒක ඇත්තටම රසයිද කියලා. හැබැයි මේ ෆ්‍රෙෂ් මිල්ක් එක ටිකක් කූල් ගතිය නම් අඩුයි. මොකද මේක ෆ්‍රිජ් එකේ නෙමෙයි තිබ්බේ. රසයි. මෙම හැලෝවීන් එකට හදපු මම වැඩි ඩෝනට් ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි අර මේ කීල්ස් එකේ තියෙනව නේද මොකද ඒකේ නම කුකී ක්‍රම්බල් ඩෝනට්ස් හරි මොකක් හරි එකක් තියෙන B1 ක්ලාස් යන දවස්වල ගොඩක් කලාවට බම්බල් පිරේ තියෙන කීල්ස් එකෙන් අරගෙන කනවා. මාරම රසයි ඒක. මේ ඉන්නේ අපේ මිච්චි බෝයි. මෙහෙම හිටියට මෙයා හරි නපුරුයි. මෙයා මෙහෙම ළඟට වෙලා හිටියට හිතපු නැති වෙලාවල් වලට කන්න පනිනවා පූරනවා. එයාට ඕනි නම් විතරයි අපි ගාවට එන්නේ. දැන් මං හදන්නේ රට කන ගමන් සීරීස් එකක් බලන්න. මේක මං එන්න කලින් ලංකාවේදී බල ඉඳලා ඊට පස්සේ මට ඒක බලන්න එක අමතක වුණා. Copy me. 1, 2, 3. Wow, step. Belly, you're not even on the beat. මේක තමයි මං කලින් පාර DM එකට ගියපු වෙලාවේ ගෙනාපු කැන්ඩල් එක. බං හිතන්නේ මම හදාගෙන ග්‍රීන් ටී එකක් කියලා හදාගෙන ආවිල්ලා තියෙන්නේ ළමයි. නිකන් ටී එකක්. ඒ කියන්නේ ග්‍රීන් ටී එක අර මේ ටී බෑග් එක මට මාරු වෙලා මම දැන් මේක ප්ලේන් ටී එකක් වෙලා තියෙන්නේ. ග්‍රීන් ටී නෙමෙයි. කමක් නෑ. එන අපි මේක බොන ගමන් මගේ night time skin care routine එක කරමු. මම ළඟදිම මගේ night time routine එකට එකතු කරගත්තේ මෙන්න මෙයාව. Clara brand එකේ raw ship oil එක. මේක රාට තමයි නිදාගන්න යන කලින් තමයි apply කරන්න තියෙන්නේ. මේක ගැන full details තියෙන වීඩියෝ එකක් මගේ TikTok account එකේ තියෙනවා. ඉතින් මේකේ තියෙන ingredients, මේකේ benefits මොනවාද, use කරන්නේ කොහොමද හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට මගේ TikTok account එකට ගියොත් එහෙම ඒකෙන් බලා ගන්න පුළුවන්. රෝෂ් ඔයිල් එක use කරන්න කලින් අපි මූණ හොඳට cleanse කරගන්න ඕනේ. ඒකට මම use කරන්නේ මෙන්න මේකේ Garnier කියන Garnier එකේ මෙන්න මේ cleansing water එක. හරි දැන් මම මගේ මූණ හොඳට ක්ලෙන්ස් කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන ඔයිල් එක ඇප්ලයි කරගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ දවස මම ගත කෙරුවේ.
එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye bye cuties.